මේ මයින්ක්‍රෆ්ට් හඩ්කෝ ඉතිං එක නෝමල් මයින්ක්‍රෆ්ට්ම තමයි. හැබැයි මොන දේ කරන්න තියෙන්නේ එක ජීවිතයක් විතරයි. හැබැයි මොකක් හරි වෙලා මැරුණොත් නැවතත් ඔතාගෙන තමයි යන්න වෙන්නේ. සිංහලෙම කිව්වොත් නැවත ඉපදීමක් නැත. ඉතින් මේ වීඩියෝ එකේ ගෝල් එක තමයි ෆුල් අයන් ආමර් සහ ෆුල් අයන් ටූල් ටික හදාගන්න. හරිනේ, එහෙනම් අපි අද බලමු අපිට ඉස්සරහට එන ප්‍රශ්න වලින් බේරිලා අපේ ගෝල් එක සම්පූර්ණ කරගන්න පුළුවන් වේද කියලා. එහෙනම් අපි පටන් ගමු අපේ හાર્ඩ්කෝර් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකේ. ස්පෝන් වෙච්ච තැනක් වැරද්දක් නැති නිසා පොඩ්ඩක් වටපිටාව කැරකිලා බලලා ටිකක් එහයින් තිබ්බ ස්පෘස් ගහකින් වැඩේට බැස්සා. ඉතින් කඩාගත්ත ස්පෘස් ලොක් ටික අරගෙන ඒ ටිකෙන් ප්ලෑන්ක් හදලා ඒ ප්ලෑන්ක් වලින් ක්ෂණික ක්‍රාෆ්ටින් ටේබල් එකකුත් හදලා ඊට පස්සේ ඒක එතන ප්ලේස් කරලා අපිට උමනා කරන ටූල් හදන්න ස්ටික්ස් 8කුත් අරගෙන ඊට පස්සේ අපි හැදුවා වර්ල්ඩ් එකේ පළවෙනි පිකැක්ස් එක. ඊට පස්සේ අපේ වුඩ් ඇක්ස් එක. ඉතින් ඒ හරිය ළඟ කේව් එකක් හොයාගන්න බැරි හින්දා ආයි කල්පනා කර කර හිටියේ නෑ. යටට වලක් අරගෙන එතනින් ස්ටෝන් ඒජ් එකට ගියා. ඉතින් ඒ හරියෙන් උඩට ඇවිල්ලා මම එතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා අපේ ස්ටෝන් ටූල් ටික ෂණිකම හදාගත්තා. ඉතින් මම එහෙම ටික දුරක් ඇවිදවිදී එකපාරටම අයන් එකක් දැක්කා. ඉතින් ඒ අයන් එක ගන්න ඕන හින්දා කැමරේ එකකුත් ෆර්නස් එකට දාලා ෂණික ඒ අයන් දෙක මයින් කරගෙන එන්න ගියා. තුනෙන් පටන් ගත්තක වැඩි කරගන්න තිබ්බ මෝඩකම හින්දා කේව් එක ඇතුළටම යද්දී බඩගින්නේ වේදනාව පස්සෙන් පන්නපු නිසා අයන් 18කුයි කෝල් 2කුයි අරන් කේව් එකෙන් එළියට එන්න තීරණය කරා. ඉතින් මම එහෙම කේව් එකෙන් එළියට ඇවිල්ලා ෆර්නස් එකේ තිබ්බ මස් කෑලි 6ක් අරගෙන ඒකට අයන් ටික දාලා මස් කෑලි 6 මස් කෑලි 3ක් යූස් කරලා අපේ බඩගින්න සංසිඳවා ගත්තා. ඉතින් ඊට පස්සේ නම් උනේ අපේ ෆර්නස් එකෙන් ගතපු පළවෙනි අයන් එක අරගෙන ඒකෙන් ෂීල්ඩ් එකක් හදපු එක. දැන් අපිට ෂීල්ඩ් එකකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම හිතුවේ මම මේකේ ලොකු වැඩක් කරලා ඇති කියලා. හැබැයි මං එතනද කරලා තියෙන ලොකුම වැඩේ ඇඳක් හදපු එක. Really nigga? එක මොඩකමක් වෙන්නේ නැති. ඉතින් කමන්න. ඒවල හිරිච්ච වෙන්නේ නැති. ඉතින් කොමාරි කරපු ගොන් අඩවලින් පස්සේ ෆර්නස් එක ගිහින් බලද්දි අයන් හෙල්මට් එකක් හදාගන්න පුළුවන් තරමට අයන් එකතු වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන කෙලින්ම හැදුවා අපේ අයන් හෙල්මට් එක. ඉතින් කොහොම හරි ඒ වගේ සුන්දර දර්ශනයකට පස්සේ ෆර්නස් එක ගාවට ගිහින් බලද්දී අපිට බූට් දෙකක් හදාගන්න පුළුවන් තරමට අයන් හැදලා තිබ්බා. ඉතින් ඒ අයන් අරගෙන කෙලින්ම හැදුවා අයන් බූට් දෙකක්. ඉතින් වටපිටාව පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා ඉද්දී රෑ වුණ හින්දා නිදාගන්න කියලා හිතාගෙන බේස් එක ගාවට යන්න හිතන් හිටියත් රෑට මොබ්ස්ලා පාටි දාන හින්දා බේස් එක ගාවට නෙමෙයි ඇඳ ගාවටවත් යන්න බැරි වුණා. ඉතින් මට මේ සීරීස් එක පළවෙනි එපිසෝඩ් එකකින් ඉවර කරගන්න ඕනේ නැති හින්දා මම කරපු එකම දේ හැමදැනම දුවපු එක. Okay.
කොහොම හරි ඒ විදියට බෙඩ් එක උස්සගෙන තව මොහොතක්වත් උඩ ඉන්නේ නැහැ කියලා හිතාගෙන කෙලින්ම යටට වලක් හරලා එතන ඇඳ ගහලා බින්දු වෙනි දවස ඒ විදියට ඉවරයක් කරගත්තා. ඉතින් රෑ වුණ වික්‍රමයන් වලින් පස්සේ මම උඩට ඇවිල්ලා මුලින්ම ගියේ අපේ ෆර්නස් එක සහ ක්‍රාෆ්ටින් ටේබල් එක ගාවට. ඉතින් ඒ යනකොට තමයි මට තේරුණේ අපිට කෑම ප්‍රශ්නකුත් සහ අයන් ප්‍රශ්නකුත් තියෙනවා කියලා. මොකද අපේ ඉතුරු ටූල් ටිකයි ඉතුරු අයිටම් ටිකයි හදාගන්න අයන් මදි වුණ හින්දා. ඉතින් මම ෆර්නස් එකට දාපු මස් කැලි ටිකත් පිච්චෙනකන් ඉඳලා මම ආයේ කේව් එකක් හොයාගෙන යන්න පටන් ගත්තා. හැබැයි ඒ යන්න පටන් ගත්තේ නිකම්මත් නෙමෙයි අයන් ලෙගින් එකකුත් ඇඳගෙනම තමයි. Baba Bowie. ඉතින් කේව් එකකට යනවා කියලා හිතාගෙන ගියත් මූ මෙතන කරලා තියෙන්නේ නම් සත්ව ඝාතන ටිකක් කිව්වට ටිකක් වත් නෙමෙයි. ඉතින් ඔයාලා කේව් එකකට යනවා කියලා හිතාගෙන මේක බලන්න. One eternity later. ඉතින් කොහොම හරි ඇවිදලා කේව් එකක් හොයාගත්තයින් පස්සේ කේව් එක ඇතුළට යන්න නම් අපිට කෑම ප්‍රශ්නෙන් මිදලා ඉන්න ඕන හින්දා ආයි මෝඩයෙක් වගේ රිස්පෝන් පොයින්ට් එකක් සෙට් කරලා ෆර්නස් එක අරගෙන අපි මරාගත්ත සත්තුන්ගේ මස් ටික අරගෙන ඒ ටික පිච්චෙන්න දැම්මා. ඉතින් කොහොම හරි ඒ ටික පිච්චිලා ඉවරුණායින් පස්සේ මම කේව් එකට ගිහිල්ලා අපිට උමනා කරන්න තරම් අයන් අරගෙන ආයේ සර්ෆේස් එකට ආවා. ඉතින් කේව් එකකින් එළියට ඇවිල්ලා ඇවිද ඉද්දි ගිය පොයට සිල්ගත්ත ස්පයිඩර් කෙනෙකුටත් හායි කියලා එහෙම කිව්වට මට මොනවත් කරගන්න බැරි වුණා උට. ඉතින් ඊට පස්සේ හිම කඳු වලින් පොඩ්ඩක් ඈත් වෙලා හොඳ ප්ලේස් එකක් හොයාගෙන ගිහිල්ලා ප්ලේස් කරගත්තා ක්‍රාෆ්ටින් ටේබල් එකයි ෆර්නස් එකයි. නයිස්. අඩු අයියෝ එහෙම එච්චර ඉක්මනට. ඉතින් අන්න ඒ විදියට මගේ හැකියාවෙන් අයන් ආමස් ටිකක් හදාගෙන අයන් එකක්වත් ඉතුරු නැති හින්දා ටිකක් කළා. A few moments later. මම හැදුවා අපේ අයන් ටූල් ටික. එහෙනම් ඒ විදියට අපේ පළවෙනි එපිසෝඩ් එක ඉවරයි. ඔයා මෙච්චර වෙලා බලුවා කියන්නේ මේ වීඩියෝ එක හොඳට එන්ජොයි කරා කියලා මම හිතනවා. එහෙනම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.